ඉතින් යාළුවනේ මම මෙයාලට travel කරන්න කියලා දෙන්න ආවා. මම සාමාන්‍යයෙන් මෙයාලට කලින් travel කරපු කෙනෙක්. ඔව් අපේ ඉතින් යාළුවනේ මම මෙයාලට දැන් travel කරන්න කියලා දෙන්න ඇවිල්ලා ඉන්නේ. අපි පළවෙනි කමෙන්ට් එකක් දාන්න කලින් ඒ වීඩියෝ අංගල තියෙන්නේ. අපි ඒව ඩවුන්ලෝඩ් කරලා ඉන්නේ. හරි ඉතින් අපි මේක පිටපත ලියන ගමන් ඉන්නේ. අපි පොඩක් දැන් ඉගෙනම ඕනම YouTube කෙනෙක් හොඳට වැඩ කරගෙන ඉඳි මම තමයි ඒකට මැදිහත් වෙන්නේ. අන්තිමට කියන්නේ ඩිලාන් කියනවා මම තමයි ඇත්තට මේගොල්ලෝ ගොඩ යන්නේ. ගොඩ යන්නේ ඔව්. මම ස්ටේජ් එකේ කතාව කරන්න ඕනකෝ මේගොල්ලෝ ගොඩ දැම්මේ මම කියලා ඉතින් ඇවිල්ලා අද වීඩියෝ එකක් කරන්න කියලා ආවේ පිටපතක්. එම් බලනකොට ඔක්කොම කොට දාලා තින්නේ එයා. මම හිතන්නේ මේ කියන්නේ අපි එකලන් ඉඳන් මේක කතා කරනවත් තියෙනවනේ. ඔව් එහෙම තමයි. ඉතින් අපි දෙරනේ යාළුවනේ මුලින්ම. දෙරනේ යාළුවෝ. මගේ පළවෙනි ෆොටෝ ෂූට් එක කරේ කසුන්දී කොට ගමගේ. මම්මුට එන්න 1000 ටොක් දීලා එනවා. එන්න පාණි ටිකක් ඔයාලට දාලා. මෙයා නිකන් පොඩක්. ඔව් ඇහෙල්ලා මෙහෙමයි මචං පත්තරේ යන්නේ ගෙලින්ම යටින් දාන්න පුළුවන් මෙහෙමයි. මනසේ අර ඩයල් එක මගේ ආටිකල් එකක් යන්නේ මචං පත්තරේ අස්සර මෙතෝඩිය එන ටොප්ස් ටිකක් ඉස්සරහට මේ තව ෂූට්ස් මොන හරි අවුට් සෙට් කරන එන්න බයිලා ටිකක් දාලා ෆොටෝ ටික ගන්න අතර පස්සේ ඩයල් එක හොයා ගන්න ඕනේ. අඩෝ එහෙම කියන්න එපා. නෑ නෑ ඉතින් එනවා ඉතින් ඇවිල්ලා බොරු කියලා යනවා. ෂූට් නම් හම්බුන්නේ නෑ. ඒ වුණාට යාළුවනේ කොහොම හරි අපි කියනනම් තව ලොකු කතා ටිකක් තියෙනවා. හරියට. පීට්සා එක ආපුවාම පිටපතත් එක කතා කරමු. ජය වේවා. ජය වේවා. A few moments later. ඔන්න ඉතින් කසුන්ලයි ගෙදර ගිහිල්ලා අපි රෑ මැද්දේ වැඩේ ලියන්න පටන් ගත්තා. මතකනේ කසුන්ලයි සීගිරිය ගැන තිබ්බ vlog එක. සීගිරිය අවට ගැන තිබ්බ vlog එක. සීගිරිය නෝයා සීගිරිය අවට තියෙන ලස්සන ගැන තමයි මට ලියන්න බාර වුණේ. කසුන් මට ලියන්න කිව්වේ එහෙම. ඉතින් මෙන්න මේ විදිහට ලියන්න පටන් ගත්තා. ඔන්ජිලාව කියලාම දාන්න දෙන්න. කොහොමද ඒ වචනේ දැම්ම ලස්සන වෙයිනේ. ඔව් ඔන්ජිලාව කියලා දාමුනේ. ඔයාලට පොඩි සිංහලෙන් කියලා ඕ දැන් ඊළඟ කිව්වර වොයිස් කට් ගන්න පේනව නේද වෙලාව? ඔන්නෝම තමයි ක්‍රියේටර්ස්ලා වැඩ කරන වෙලාව. පොඩි පොඩි නරේෂන් වලින් යමු කියලා. සීගිරිය සංචාරයට ජනප්‍රිය රටවල සංචාරක කේන්ද්‍රස්ථාන තියෙනවා. ලංකාවේ ඒ වගේ කේන්ද්‍රස්ථානයක් තමයි සීගිරිය. ඒ කිව්වේ සංස්කෘතික ත්‍රිකෝණයේ මැද්දටම වෙන්න තියෙන සංස්කෘතික ඓතිහාසික නගරයක් තමයි මේ සීගිරිය කියලා තමයි එන්නේ. ඒක නෙමෙයි සර්ප්‍රයිස් එක. අද අපි ආවා එන්න. ඒක නෙමෙයි සර්ප්‍රයිස් එක. කිව්ව ගමන් අපි නෑ මේකත් කිව්වේ. සීගිරිය. සීගිරියට තනින් දුන්නා. ඒකට මම ඔයාලට ඔයාලට මේ නරේෂන් කෑල්ලකුත් මම ලියලා තිනවා. ඔයාලට ඕන නම් ඒක ඉන්සර්ට් කරගන්නත් පුළුවන්. මේ වගේ සීගිරිය දකින්න ආස නම් ඒක නගින්න කලින් ඔයා මාපගල view point එකට යන්න ඕනේ. ඒක දාන්න මෙතනින් පස්සේනේ. ඕකෙන් පස්සේ. එතකොට ඔයා කල්පනා කරන්න මෙතන ඔයා කියන එක රිපීට් කරනවද නැත්නම් මේක ගේනවද කියලා. ඔයා කියන්න ඕනේ කියලා. මම මේ හිතුවේ අර වොයිස් කට් එක අයින් කරලා. උඹ කියන කෑල්ල අයින් කරලා මෙතෙන්ට එන්න එමු කියලා මම මේ කියන්නේ මේ අර වොයිස් එකේ. දැන් මේ වගේ සීගිරියවට දකින්න ඕන නම් මේ වගේ සීගිරිය කියන්නේ මේ ලුක් එකට මේ මාපාගල view point එක ලස්සනම ලස්සන සීගිරිය මේක. මම කියන්නේ ඒක ගලවලා අතෙන්ට අරන් යන් කියලා මම කියන්නේ නරේෂන් එකෙන්. එහෙම හොඳ නැද්ද? ඕන්න නැත්තම් එතෙන්ට දාන්නත් පුළුවන්. ඒ දෙල්ල කවුද චම්රි මෙයා යවිදන් යන තරට ඔන්න ඔතෙන්ට කියන්නත් පුළුවන්. මං කියන්නේ අර කෑල්ල ගලවමු කියලා අපරාධි උඹත් ආපහු කියන එක කියලා. නැද්ද මං කියන්නේ? එලිනට උදේම බඩගින්නක් ඇවිල්ලා තිබුණා. මේ වගේ සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් තිබුණ නිසා ඒකත් විසඳුණා. එහෙම හොඳයිනේ. හොඳයිද මං අහන්නේ? ඔව්. ඇත්ත කියපන්. හොඳයි හොඳයි. නවක කැප්ටන් ප්ලේන් එකක කැප්ටන් කෙනෙක් ඉන්නවා වගේම මෙයා බැලූන් එක අරන් යන්නේ කැප්ටන් කෙනෙක් ඉන්නවා. හරි දැන් එනං කන වෙලාව පීට්සා නිමිනවා. යාළුවනේ මම තනින් පීට්සා එක කරනවා. එයාලා චම්රී එලිනව නිදි කරනවා මේ කසුන් රිට් එකේ වැඩක්. මම තනින් පීට්සා කරනවා. එයාලා ඩයටින්. ඔයාලා අහන්න නිකමට කසුන්ගේ බර කීයද කියලා. ඩයට් කරනවා. මම පීට්සා කරනවා. සුපිරිනේ. A few moments later. දඹුල් රජමහා විහාරයේ පිහිටීම එලීනට දැම්මම තේරෙන්නේ නැති වෙයි. හැබැයි යාට අනාගතයේ දවසක දෙනෙයි එයා පුංචි කාලේ මේ යන සංචාරය එයාගේ ජීවිතේ කොච්චර ලස්සන සංචාරද කියලා. අවුලක් නැහැනේ. නෑ පොඩාරි. පොඩි වෙන අර්ථයක් දෙන එක ෂේප් නේද? මගේ මල්ලි කෙනෙක් ඇහුවා ආර්ට් එකක් අඳින්නද කියලා. මමත් හා කිව්වා. ඒත් මම දැනගෙන හිටියේ නෑ එයා අඳින්නේ මොන වගේ ඇන්ගල් එකක්ද මගේ මොන වගේ පික්චර් එකක්ද කියලා. ඒකම රිවීල් කරන්නේ නෑ. කරලා
ඔයා මේවා ටික ටයිටල් යන්න කලින් දාන්න මේ සයිට් එකෙන් ටෙක්ස්ට් එකක් අපේ ෆුල් ටූර් එකේ විස්තර වීඩියෝ එකේ එන්ඩ් එකට තියෙනවා බලන්න කියලා. ඒක එතකොට සෙට් වෙනවා. ආරයිට් මේකෙන් පස්සේ මට ඩීටේල් එක බලන්න පුළුවන්. වොයිස් එකකින් යනවට වඩා විෂුවල් එකේ යද්දි ටෙක්ස්ට් ඉතින් මෙන්න මේ විදිහට මම ස්ක්‍රිප්ට් එක ලියාගෙන ගිහිල්ලා කසුන්ලට කියලා අන්තිමට වොයිස් කරවන්න පටන් ගත්තා. Day 2. හොඳයි යාළුවනේ day 2 අපි රෙකෝඩින් කිරීම සඳහා කෝච් ඩිලාන් එක්ක අපේ බැටල් එකේ කසුන් ඇන් චාම්රි ඉන්නවා 11:00ට එනවා එලීනා ඊළඟ බැටල් එක අපිට එලීනත් එක්ක තියෙන්නේ ඒ කියන්නේ දෙන්නම දාලා කරත් වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ නමුත් අපි කොහොමද කරන්න උත්සාහ කරනවා ඉතින් ඒ වගේද මගේ කොණ්ඩේ කෝ ඉන්න පෙන්නන්න එන්න මගේ කොණ්ඩේ කොහොමද මේ මගේ කොණ්ඩේ කොහොමද මගේ කොණ්ඩේ ගර්ල් කෙනෙක් ඉතින් ඔයා ඉතින් කොහොමද මොකද්ද මේ ඔළුව එකට ගහලා තියෙන්නේ කවුද ගඩා ඇයි ගඳ මාම කියන්නේ ඇයි හේතුව මට ගඳ මාම කියන හේතුව මොකද්ද මොකද්ද එයා ඉතින් ගඳයිලු දැන් මගේ සුගඳ බැලුවද ඔයා බැලුවද එතකොට කොහොමද කියන්නේ ගඳයි කියලා එදා අනුෂ්කාවම ලැබෙන්නේ කෙනෙක් මොකද උනේ එදා ඕ හඩෙක් කියලා හිතයි නේද ඔව් මොකද කියන්න ඕනේ ඔන්න රෙඩි එලින් අපි ඕකේ කරන්නද වා සයිලන්ට් ඉන්නවනේ රයිට් සයිලන්ට් ඕකේ ගමු ලංකාවේ රිලවුන් සංචාරකයන්ට කොයි තරම් හුරු වෙලාද කියනවනම් අනේ තියෙන දෙයක් අරන් යන්නත් පැකිලෙන්නේ නැහැ. අති නෙමෙයි අපේ අපේ අනේ ලංකාවේ රිලවුන් සංචාරකයන්ට කොයි තරම් හුරු වෙලාද කියනවනම් අතේ තියෙන දෙයක් අරන් යන්න පැකිලෙන්නේ නැහැ. ඒ වගේ මොකට හොඳ ඇහැක් තියෙනවනම් එයාලගේ හොඳ ෆොටෝස් ටිකක් ගන්නත් පුළුවන්. හැමෝම යන්නේ පිදුරංගල. හැබැයි අපි ගියේ පිදුරංගලට විරුද්ධ පැත්තට. තවත් දෙයක් අර එහෙම කතාවක් කියනවා මේ තවත් දෙයක් අර පොඩි බ්‍රේක් එකක් ගන්න තවත් දෙයක් මාපගල පැත්තට වඩා පිදුරංගල පැත්තෙන් සීගිරිය බලද්දි ලස්සනයි හැමෝම යන්නේ පිදුරංගල. හැබැයි අපි ගියේ පිදුරංගලට විරුද්ධ පැත්තට. තවත් දෙයක් මාපාගල පැත්තට වඩා පිදුරංගල පැත්තෙන් සීගිරිය දිහා බලද්දි හරිම ලස්සනයි. පාරින් නම් විනාඩි 10ක විතර හයික් එකක් මාපාගල view point එකට තියෙනවා. ප්‍රධාන පාරේ ඉඳලා විනාඩි 10ක වගේ හයික් එකක් මාපාගල view point එකට තියෙනවා. මාපාගල පුරා විද්‍යා ස්ථානය කියලා ගහලා තියෙන බෝඩ් එක ගාවින් ඇතුල් වෙන්න පුළුවන්. මේ කෝඩ් ඇතුලේ හිටියේ අපේ කුඩ ඇතුලේ හිටියේ විදේශ සංචාරකයන්. ඒක තමයි කටට දැන් තේරෙනවද ටං ට්විස්ටර්ස් වල වටිනාකම මගේ පන්ති වල වටිනාකම දැන් තේරෙනවද? ප්‍රොමෝට් කරන්න නෑ අපේ කෝඩ් ඇතුලේ හිටියේ විදේශ සංචාරකයන්. එළියට දැනුනේවත් නෑ අපි ඉන්නේ කොච්චර උසකින්ද කියලා. පොඩ්ඩක් නිකන් හැපි පොඩි එකක් දෙමු. අපි තව දවසක් ඉන්න තීරණය කළා. ඒ නිසා අපි සමාවේ ලේක් එකේ නැවතුණා. මගේ කසුන්ගේ සෙකන්ඩ් ඇනිවර්සරි එකට අපි කලිනුත් මෙතනට ඇවිල්ලා තියෙනවා. මේකේ කබානස් දෙකක් තියෙනවා. නිස්කලංකකම තවත් වැඩි වුණා. ඒකෙන් වෙනස් කරන්න. නිස්කලංකකම තවත් වැඩි වුණා. මොකද අද වෙනදට වගේ බුකින්ග්ස් නැති නිසා අන්නවයි. මේකේ කබානස් දෙකක් තියෙනවා. නිස්කලංකකම තවත් වැඩි වුණා. මොකද අද වෙන බුකින්ග්ස් නැති නිසා. හැබැයි මෙතන නිතර කාර්යබහුල වෙන තැන. එලිනත් මේ හොටෙල් එකට ආව වෙලාවෙ ඉඳලා එයාගේම ලෝකෙක හිටියා. ඒක පොඩ්ඩක් දැන් චේන්ජ් කරන්න. දැන් එයාගේ අර මේ මෙව්ව ෂොට් ටිකන පෙන්නන්නේ අර මේ චිත්‍රාලින්නේ මේ බිම ඉඳන් අන්න ඒ ටික පෙන්නන්නේ. ඔයා දැන් එතන චුට්ටක් අර ෆීල් එක වෙනස් කරන්න. දැන් ඔයා හොටෙල් එකේ විස්තරේ කිව්වා. දැන් එලිනාගේ විස්තරේ. එතකොට එලිනාගේ විස්තරේදී ඔයා පොඩි වෙන මූඩ් එකක් දෙන්න ඕනේ. එයාගේම ලෝකෙ හිටියා. එයාගේම ලෝකෙක හිටියේ. තව සොෆ්ට් කරලා කියන්න. එලිනත් මේ හොටෙල් එකට ආපු වෙලාවෙ ඉඳන් එයා යාගේම ලෝකෙක හිටියේ. අර එයා යාගේම ලෝකෙක හිටියේ. අර සොෆ්ට් කරලා ඔයා නිකන් අර කෙල්ලව නිකන් තුරුල් කරගන්න ෆීල් එකේ. එලිනත් මේ හොටෙල් එකට ආව වෙලාවෙ ඉඳලා එයාගේම ලෝකෙක හිටියේ. තුන්වෙනි දවසේ පටන් ගන්න කලින් අපි කොහොමද ඩිසයිඩ් කරලා තිබ්බේ දඹුල්ලේ රජමහා විහාරයට යන්න. හරි. දැන් ස්ලෝ එකක් ගන්න. තුන්වෙනි දවසේ කොහොමද අපි ඩිසයිඩ් කරලා තිබ්බේ දඹුල්ලේ දැන් අර පොඩි කාම් එකක් දාන්න. ඒතර ඒ දෙකෙන් එකක් අපිට පාවිච්චි කරගන්න පුළුවන්. තුන්වෙනි දවසේ පටන් ගන්න කලින් අපි කොහොමද ඩිසයිඩ් කරලා තිබ්බේ දඹුල්ලේ රජමහා විහාරයට යන්න. දඹුල්ල රජමහා විහාරයේ පිහිටීම දැම්ම නම් එළියට තේරෙන්නේ නැති වෙයි.
හැබැයි අනාගතයේ දවසක යාට දැනේ එයා මේ පුංචි කාලේ යන මේ සමහර සංචාර එයාගේ ජීවිතේ කොච්චර ලස්සන සංචාරද කියලා. ගිය දවසයි හිටපු දවස් දෙකයි දැන් උඹ කිව්වනේ ආපහු ලියා ගන්නවා කියලා. උඹ ওই පිටපත තියාගෙන හාල් කෙරුවද? ගිය දවසයි හිටපු දවස් දෙකයි ගිය දවසයි හිටපු දවස් දෙකයි එන දවසයි ඔක්කොම දවස් 4යි. ගිය දවසයි හිටපු දවස් දෙකයි එන දවසයි ඔක්කොම දවස් 4ක්. හැබැයි අපි සීගිරියට නොගිහින් වින්දේ එක්ස්පීරියන්ස් 4-5ක් විතරයි. 6.5 hours later. මේ ඇයි ඔයාමට ගඳය කියන්නේ? ගණය ඇයි හේතුව? ගන්දිය හේතුව ඔය ගන්දයි ඉතින් ඇයි ගඳ හේතුව? නෑ ගඳ වෙන්න හේතුව. දැන් ඔයාලට මගේ ගඳක් දැනුනේ කොහෙදද? දැන් ඉතින් මේ ළඟට වෙලා ඉන්නේ නේද? මේ ළඟට වෙලා ඉන්නේ. මේ ළඟට වෙලා ඉන්නේ. මේ ළඟට වෙලා ඉන්නේ. බොරු කියන්න එපා. ගන්දයි ඉතින් අනුෂ්ක මාමේ වෙඩින් එක මතකද? ඒකදී මොකක්ද උනේ? ඔය ගන්දයි මම ගඳයි? හරි කොණ්ඩි සුවඳ බලන්න. කොණ්ඩි සුවඳ බලන්න. බොරු කියන්න එපානේ. ගන්දයි අම්මෝ ඔයා ගාවත් පොඩි එනව නේද? නැද්ද? නෑ? ඔය ගන්දයි ඔයා ගඳයි. එයා ගන්දයි අපි මෙහෙම ගඳ කතාවක් කිව්වා. ඒ ගඳ කතාව තාමත් දැම්මට කියන්නේ ගඳ මාමා කියලා කෝල් ගද්දිත් නේ? කෝල් ගද්දි ගඳ මාමා කියනව නේ මට? ඇයි එහෙම කියන්නේ පවු නැද්ද මං? ඊළාස් කරගන්න බෑ. ඊළාස් කරගන්න බෑ. නෑ මං කියන්නේ මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපිට මේ නෑ මේ ආර්ථික ප්‍රබලය තියෙනව නේද? ඒක ආව දඳින්නේ. ඔය ගඩ මාවා ඒ සොක්ස් එකක් කල්සුරි ඒ පියන් එන ඉතින් ඔය ගඳ වෙලා මේ බලන්න. මේ යන්නේ මමලු. බත් කොච්චරක් කනවද ඔයා? ගෝනිය ගෝනිය. එලිනා මම නම් ඔක්කොම කාලි ඉවරයි. ඔයා ඔක්කොම කාලි ඉවර වෙනවද? ඈ? ගඳ මාමා යනවා. කොහොමද මගේ ඩිරෙක්ටිං? වැඩේ නියමයි. thank you ආවට. ඩිනර්වලට 6000. හරි. ඒක දාන්න. ඒ කියන්නේ ඉස්සෝ 4ක් එක්ක තැටි පාන් දුන්නාට පොල් සම්බෝලයක් උම්බලකට දාලා රෝස් පාන් එක දෙනවට ඒක රෝස් පාන් නේ තැටි පාන් නේද? තැටි පාන්. තැටි පාන්. ඕකේ. එහෙනම් යාළුවනේ මට කලින් දවසේ නම් දාලා දුන්නේ ලස්සන මරුටියක්. ඒකේ වීඩියෝ දිනලා නේද? ලස්සන මරුටියක්. බයි ගඳ මාමා විත් ගඳේලිනා.